ඉතින් අද අරන් තියෙන වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ AI ස්කෑම් එකක් ගැන. ඉතින් මේක ෂෝට් වීඩියෝ එකක්. ඉතින් මම වීඩියෝ එකට අග්ගාල කරන්න. AI ස්කෑම් එකක් කියන්නේ ඔයාලා බලන්න ඇති දැන් අලුතෙන් ලංකාවට ඇවිල්ලා තියෙන ඇප්ලයන්සස් මගේ channel එකේ ගොඩක් ඇප්ලයන්සස් තමයි රිවිව් කරන්නේ. ඇප්ලයන්සස් ගොඩකට ඇවිල්ලා තිනවා AI කියන ඔප්ෂන් එකක්. ඉතින් AC ෆ්‍රිජ් AC වලට ඇවිල්ලා තිනවා, ෆ්‍රිජ් වලට ඇවිල්ලා තිනවා, වොෂින් මැෂින්ස් වලට ඇවිල්ලා තිනවා, TV වලට ඇවිල්ලා තිනවා, කොටිම ගත්තොත් බල්බ් වලට ඇවිල්ලා තිනවා. හැම දෙයකටම ටෝස්ට් රේට් එක පවා තව චුට්ට දවසකින් AI කියන එක දාලා මේ කම්පැනිස් අපිට බඩු හදලා එවනවා. අනිවාර්යෙන් ඒක කරනවා. ඒ කියන්නේ හැම දෙයකටම AI කියන කෑල්ල ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ AI කියන කෑල්ල ඇඩ් කරලා මේගොල්ලෝ කරලා තියෙන අනිත් වැඩේ තමයි රුපියල් 30000 40000 අතර ගානකින් සමහර බොහෝමයක් බඩු වල මිල වැඩි කරලා තිනවා. ඒ කියන්නේ රුපියල් 30000 40000 අතර අප්‍රයිස් එකක් කරලා තිනවා සාමාන්‍ය බඩු වල මිල. ඉතින් ඔයාලා මෙහෙම බඩුවක් හම්බුනොත් ඔයාලා හිතන්න එපා මේ AI කියන අලුත් එකක් අපි මේක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. ඒක නිසා මේ 30000 40000 අපි දෙන එක ලාභයි කියන එක. ඇත්තට මේක කරන්න එපා. මොකද ඒක ඔයාලට පාඩු වෙන්නේ. ගොඩාක් මේ තාම ලංකාවට වෙලා තියෙන AI කියන එක ඇත්ත true local AI එකක් රන් වෙන softwares නෙමෙයි තියෙන්නේ. කියන්නේ වාගේ අදාළ appliances එකේ ගොඩාක් බඩු තියෙන්නේ. ඒ කියන්නේ තමත් සාමාන්‍ය ඔප්ෂන් එකක්. එහෙම නැත්නම් අපි ඔය ඔටෝමැටික් washing machines එකෙන් වැඩ කරනවා වගේ ඔප්ෂන් එකක් තමයි. ඒ කියන්නේ සරල ප්‍රෝග්‍රෑම් එකක් තමයි. ඔයාගේ මේ කියන්නේ ප්‍රොඩක්ට් එකට ගොඩාක් වෙලාවට මේ AI කියලා එන්නේ තවත් ඔය මැෂින් එකේ කලින් තිබිච්ච ඔප්ෂන් එකක්ම තමයි. සමහරට ඔටෝමැටික් මොඩ් එක මෙයාලා AI කියන ඔප්ෂන් එක දාලා එවන්න. ඉතින් ඔයාලට මේ වැඩේ මේ AI නැති මැෂින් එකකින් රුපියල් 30000 40000 අඩුවෙන් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා AI කියන ඔප්ෂන් එකට බොරුවට 30000 40000 වියදම් කරන්න යන්න එපා. ඔයා කියන AI කියන ඔප්ෂන් එක ඔයාට සාමාන්‍යයෙන් දරන්න පුළුවන් ගානක. එහෙම නැත්නම් අනිත් ප්‍රොඩක්ට් එකත් එක්ක සාමාන්‍යයෙන් සරලව කියන්නේ සමානව යන ගානකින් යනවා නම් ඒ ප්‍රොඩක්ට් එකට ඉන්වෙස්ට් කරන්න ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ AI කියලා ඔප්ෂන් එකක් දාලා සරල ඒ වැඩේ කලින් තිබ්බේකමුත් කරගන්න පුළුවන්කම තියෙද්දි තව වැඩිපුර 30000 40000 ගෙවන්න යන්න එපා. ඉතින් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.